පැය 128යි විභාගයට තියෙන්නේ. දවස් 7ක් ඇතුළත ඔයාට ලකුණු 20කින් විතර පුණු වැඩි කරගන්න පුළුවන් රහස් 3ක්. මේ වීඩියෝ එක බලන්නේ කොයි වෙලාවේද? පැයක් ඇතුළත ෆෝන් එක වහලා ඕෆ් කරන්න ඕන. දන්න ප්‍රශ්න ටික ලකුණු ටික සාක්කුවට දාගන්න එක. තව දවස් 7යි. දවස් 7ක් ඇතුළත කොහොමද මේ O level විභාගයට A9ක් ගන්න වැඩ කරන්න ඕන විදිහ ගැන තමයි මේ පුංචි වීඩියෝ එකේ. හැම විෂයකටම වැඩ කරන්න ඕන විදිහක් තියෙනවා. ඒ විදිහ පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට මම කියලා දෙන්නේ පැටියෝ. ඕගොල්ලෝ ඉස්සල්ලාම කරන්න ඕන දැන් හිතෙනවා ඇති දවස් 7ක් ඇතුළත ඇත්තටම අපට ගේමක් ගහ ගන්න පුළුවන්ද? අවුරුදු 2ක් තිස්සේ කාලේ නාස්ති කරපු ඔයාට දවස් 7ක් ඇතුළත ගේමක් ගහන්න පුළුවන් විදිහ තමයි මේකෙන් කියන්නේ. ඔයාලට මේ වෙනකොට හිතෙනවා ඇති මම දැන් ගොඩාක් පරක්කු ඇති කියලා. හැබැයි ඔයා හිතලා බලන්න මේ වෙනකොට මට ප්ලෑන් එකක් මේ වෙලාවේ ඉඳන් තිබ්බනම් මට වැඩ කරන්න පුළුවන් කියලා දැන් හිතන කට්ටියත් ඇති. ඉතින් ඒ අයට තමයි මේ වීඩියෝ එක. පුතේ ඔයා මුලින්ම කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඉස්සෙල්ලාම ඔයා දවස් 7 ගන්න. ඔයා මේ වීඩියෝ එක බලන අනිත් පහුවදාම ගණිතයේ පාස් පේපර් 5ක් ගන්න ඕන අවුරුදු 5ක. හරිද? ඒකේ තියෙනවා අපට කුලක තියෙනවා, ප්‍රතිශත තියෙනවා, වර්ගඵල තියෙනවා, ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න කුලක නම් ඒ අවුරුදු 5ේම පාස් පේපර් වල කුලක ප්‍රශ්න විතරක් කරන්න. හරිද? ප්‍රතිශත නම් ප්‍රතිශත ප්‍රශ්න විතරක් කරන්න. වර්ගඵලය නම් වර්ගඵල ප්‍රශ්න ටික විතරක් කරන්න. හරිද? ඒ වගේ ඉතුරු ප්‍රශ්න ටිකක් කරන්න. ඔයා ඔය අවුරුදු 5ක් ඇතුළත ඒ ප්‍රශ්න ටික කරොත් ඔයාට කෙලින්ම ඒකකට B එකකට යන්න පුළුවන් මේ වෙලාවේ. ඔයා S මට්ටමක ඉන්නවා නම් C මට්ටමක ඉන්නවා නම්. මොකද ඔයාගේ මොලේ එතකොට හැදෙනවා. ඊළඟ දවසේ ගන්න ඕන ඔයා ඉක්මනින්ම විද්‍යාව පොත. පුතේ විද්‍යාව පොත ගත්තට පස්සේ ඕක බෙදෙනවා කොටස් දෙකකට. ජීව විද්‍යාව සහ රසායනික විද්‍යාව කියලා. ඉතින් ජීව විද්‍යාවේ ඔය රූප සටහන් ටික හොඳින් බලන්න. රසායනික විද්‍යාවේ ඔය සමීකරණ ටික ඒ ටික බලන්න. පාස් පේපර්ම ගන්න. පාස් පේපර් වලින් වාට කරගන්න අමාරුයි නම් ඔයා ඒකේ උත්තර පත්‍ර ටික බලාගෙන උත්තරේ බලලා ඉවර වෙලා ලියන්න. ලියලා හුරු වෙන්න. දැම්ම හුරු වෙන්න පටන් ගන්න ඕන. අවුරුදු 5ක පේපර් ඒ වගේ අවුරුදු ගානක පේපර් අරගෙන ඔයා එක දිගට කාගෙන වැඩ කරන්න ඕනේ. එතකොට විද්‍යාව කොහොමත් ඔයාලට ලකුණු වැඩි වෙනවා. දැන් අච්චුපොත් බල නෝට් බල ඒ වෙලාව නාස්ති කරන්න එපා. ඊළඟ දවසේ ගන්න ඔයා ඉතිහාසයේ සිතියම ලකුණු කරනවට කෙලින්ම ඔයාට ලකුණු 10ක් හම්බ වෙනවා. ගන්න සිතියම් 10ක් විතර. සිතියම් බැරි නම් ඔයා මොනවද කරන්න ඕන? බලාගෙන ලියන්න. එහෙම ප්‍රැක්ටිස් වෙන්න මේ දවස් ටිකේ ඒකකට යන්න තියෙන ලකුණු 10ක්. ඔයා ඊට පස්සේ ඕකෙන් ප්‍රධාන පාලන සමයන් සහ ඔය විදේශීය ආක්‍රමණ කෙටි ප්‍රශ්න වලට අනිවාර්යෙන් වෙනවා. ඒ ටික හොඳට බලන්න. ඊට පස්සේ ගන්න දෙවෙනියට ඔයා සිංහල ඉංග්‍රීසි කියන විෂයන් දෙක. ඒ දෙකේ පාස් පේපර් ගන්න අවුරුදු 5ක විතර. ව්‍යාකරණ ප්‍රශ්න ටික බලන්න, විචාරය ප්‍රශ්න ටික බලන්න. ඔයා ඒ වගේ උත්තර ලියන්න දන්නේ නැත්නම් උත්තර ලියන විදිහ බලන්න. ඔය ඉංග්‍රීසි වල ළමයි 1 ඉඳන් 8 වෙනකම් ප්‍රශ්න ටික හරියට ගොඩ දාගත්තොත් ඔයාට ඒකකින් හරි B එකකින් හරි හරියටම නතර වෙන්න පුළුවන්. ඔය ලෙටර් එකක් ලියන විදිහ, එසේ එකක් ලියන විදිහ අනිවාර්යෙන් බලන්න. ප්‍රැක්ටිස් වෙන්න අවුරුදු 5ක විතර පේපර් අරන්. ඊළඟ දවසේ ඔයා ගන්න ඕන නැටුම් පේපර් අවුරුදු 5ක. ඔයා බලන්න ඕකේ හැමදාම එනවා ළමයි ශාන්ති කර්ම ප්‍රශ්න, විදේශිකයන්ගේ නර්තන සම්ප්‍රදායන්, විදේශිකයන්ගේ දේශාටන වාර්තා, ගැමි නැටුම් එකම රටාවකට එන්නේ. ඔයා ඉස්සෙල්ලා ඒ පාඩමෙන් ප්‍රශ්න කීයක් හදන්න පුළුවන්ද කියලා බලන්න. ඒ ප්‍රශ්න කරලා හුරු වෙන්න. ඔයාට කෙලින්ම ওই ටික ලියා ගන්න පුළුවන් මට්ටමකට හැදෙනවා. ওই විදිහට ඉතුරු විෂයන් ටිකත් ප්‍රශ්න වලින්ම තමයි ගොඩ යන්න ඕන. දැන් මං යන්නේ දවස් 7ක් ඇතුළත ඔයාට ලකුණු 20කින් විතර ලකුණු වැඩි කරගන්න පුළුවන් රහස් 3ක් පිළිබඳව. මේකත් හොඳට අහගන්න. ඉස්සෙල්ලාම ඔයා මොනවා හරි විෂයක් ලියලා ඉවර වුණාම, පේපර් ටික කරලා ඉවර වුණාම, ඒවා පාඩම් කරලා ඉවර වුණාම ඔයා පොත වහලා ඉවර වෙලා ඔයා හිතින් අහන්න මම මේකෙන් කොච්චර දෙයක් ඉගෙන ගත්තද? මං කොච්චර ප්‍රශ්න ප්‍රමාණයකට උත්තර ලියන්න හුරු වුණාද කියලා තමන්ගෙන්ම අහගන්න ඕන. තුන්වෙනි කාරණාවේදී ඔයාට කරන්න තියෙන්නේ ළමයි මේ වීඩියෝ එක බලන්නේ කොයි වෙලාවේද? පැයක් ඇතුළත ෆෝන් එක වහලා ඕෆ් කරන්න ඕන. මොකද හේතුව? යාළුවා මැසේජ් එකක් දානවා මේ කියලා දානවා. ඔයා ඕ කියලා දානවා. පස්සේ හෙටම කියන්නම් මචං කියලා මැසේජ් එකක් එවනවා. පස්සේ ඔයාගේ හිතේ කුතුහලයක් ඇති වෙනවා. මොකද්ද මූ කියන්නේ කියලා ඉවර වෙලා.
එතකොට ඔයාට හිතනවා හෙට උදේ තමයි කියන්න ඕන හිතනවා එතකොට යාළුවා දෙයක් කියන්න තියෙනවා එතකොට පාඩම් කරා කොච්චර පාඩම් කරත් පොත් පෙරලගෙන මොනවද ඔයාට පාඩම් කරපු දේවල් මතක හිටින්නේ නැහැ නිසා අංක 1 ෆෝන් එක අයින් කරලා ඉවරලා මේ දවස් ටික අම්මට දෙනවා බැරි දෙයක් තියෙනවා නම් YouTube එකෙන් සර්ච් කරලා ඉවරලා බලලා මේ මොහොතේ බලලා වැඩේ කරගත්තා ෆෝන් එක ආයි පැත්තකින් තියුවා යාළුවොත් එක්ක chat කරන්න මැසේජ් කරන්න යන්න එපා මේ දවස් ටික ඇතුළත. එතකොට පාඩම් කරන කිසි දෙයක් මතක හිටින්නේ නැහැ. මොනවා හරි පාඩමක් බැරි නම් YouTube එකෙන් ඉක්මනින් සර්ච් කරන්න. ගුරුවරු ගොඩ දෙනෙක් ඉන්නවා පාඩම් දාලා තියෙනවා වීඩියෝ. ඉතින් ඒවා බලලා තේරුම් ගන්න. ෆෝන් එක ගන්න එක අඩු කරන්න ඕන. තේරෙනවද? මම මේ කියන්නේ පැට්‍රිකල් වශයෙන් ඔයාට මේ දවස් 7 ඇතුළත පැය 128යි විභාගයට තියෙන්නේ 17 වෙනිදා උදේම ගිහිල්ලා ඔයා විභාග හෝල් එකේ වාඩි වෙනවා. ඉතින් එදාට බයක් හිතෙන්නේ නැති වෙන්න. හරියට වැඩේ කරගෙන O level result එක එන දවසට ළමයි. ඔයාගේ අම්මගේ තාත්තගේ S2 කොහොමද තියන්න ඕන? ඔයාට පුළුවන් හරියට මේ දවස් 7 වැඩ කරලා අම්මගේ තාත්තගේ S2 O level result එක එන දවසට සතුටු කඳුළු වලින් පුරවන්නත් පුළුවන්. වැඩ නොකර ඔයාට පුළුවන් ඔයාගේ අම්මගේ තාත්තගේ S2 දුක හිතෙන කඳුළු වලින් පුරවන්නත්. ඒකේ අතුර තියෙන්නේ මේ වීඩියෝ එක බලන ඔයාගේ අතේ. ඉතින් මේ දවස් ටිකේ මහන්සි වෙලා ඒකකට යන්න පුළුවන් ගමන ඔයා දැම්ම මේ මොහොතේ ඉඳන්ම පටන් ගන්න. එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලට කොහොමත් දිනන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.